අද වීඩියෝෙන් කතා කරමු යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට ගැළපෙනම AI tool set එකක් ගැන. ඉතින් මේ tools ගැන කියන්න කලින් පොඩි දෙයක් කියලා ඉන්නම්. ඒ තමයි මේ tools 100% sure කරන්න එපා. මොකද ඔයා දන්නවා AI උනත් සමහර වෙලාවට වැරදි information දෙනවා. ඉතින් ඒක නිසා හැම තිස්සෙම AI use කරාට කමක් නැහැ. ඒ AI වලින් දෙන output එක ඔහේ copy කරන්න එපා, copy paste කරන්න එපා. අනිවාර්යෙන් කියවලා බලන්න මේක මොනවා හරි වැරදි තියෙද කියලා. වැරදි තියෙනම් ඒ වැරදි correct කරලා ඔයාගේ අදාළ ස්ටඩීස් වලට යූස් කරන්න. මේ අද කතා කරන එක AI tool එකක්වත් මම in depth ගිහිල්ලා ඔයාට කරන විදිහ step by step කියලා දෙන්නේ නැහැ. මම නිකන් නම් ටික කියලා ඒකට අදාළ පොඩි explanation එකක් කරනවා විතරයි. ඉතින් ඔයාට මේ ගැන full videos ඕන නම් කොහොමද මේවා යූස් කරන්න කියලා ඔයාට පුළුවන් comment එකක් දාන්න. මම ඒවා ඉස්සරහට සලකා බලන්න. ඉතින් එකක් මතක තියාගෙන අපි යමු එහෙනම් අපේ AI tools set එකට. හරි. ඉතින් මෙතනදී පළවෙනිට අපි කතා කරමු research වලට ගැලපෙන මේ AI tools කිහිපයක් ගැන. ඉතින් මෙතනදී ChatGPT හැමෝම දන්න අපි හැමෝම use කරන AI tool එක. ඉතින් මේක use කරලා ඔයාලට ගොඩක් වැඩක් කරගන්න පුළුවන් ඔයාගේ research වලට. ඉතින් ඔයාලට Google search කර එක link වලට ගිහින් කියවින්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ChatGPT deep research mode එක use කරන්න. මතකයි මේ mode එක on කරන්න. on කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අදාළ research එකට අදාළ topic ටික ලබා දීලා ඔයාලගේ research report එකක් ගන්න. ඒ වගේම Google Gemini තියෙනවා. ඒ වගේම Grok තියෙනවා. මේ හැම එකෙම deep research කියලා mode එකක් ඇති. ඉතින් මේ නමින් නැතුව ඇති ඒ අදාළ මොකක් හරි නමකින් ඒකට අදාළ ඇති මොකක් හරි mode එකක්. ඒ mode එක අනිවාර්යෙන් on කරලා ඔයාගේ research topics ලබා දෙන්න. ඒ වගේම මතකතුව මේ ලබා දෙන output හැම එකම හොඳට කියවලා බලන්න. ඒ වගේම මේකෙදි අනිවාර්යෙන් අදාළ reference website එකකුත් ලබා දෙනවා මේ chatbot එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ site එකට ගිහිල්ලා මොකක් හරි ඔයාලට කියන්නේ confuse දෙයක් තියෙනම් ඒ site එකට ගිහිල්ලා අදාළ article එක විතරක් කියවලා බලන්න. ඉතින් ඔන්න ඔය tools use කරලා ඔයාලට පුළුවන් research වැඩ ඉතාමත් පහසුවෙන් කරගන්න. හරි, ඊළඟට අපි යමු studying පැත්තට. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන මේ කියන tools use කරලා ඔයාගේ එදිනෙදා study වැඩ ටික ඉතාමත් කියන්නේ study කරන ඒවා ඉතාමත් ලේසියෙන් කරගන්න. පළවෙනි tool එක තමයි Google LM කියන tool එක. ඉතින් මේක මේ ළඟදී release වුණ tool එකක්. ඉතින් මේ tool එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ තියෙන notes ඒ වගේම articles වගේ දේවල් මේකට import කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඒකට අදාළව වෙනම summary එකක් ඒ වගේ mind maps podcast style එකට create කරපු audio එකක් වගේ දේවල් මේකෙන් ලබා ගන්න. ඉතින් ඔයාලට අපි හිතමු ඔයාගාව PDFs තියෙනම් වෙන අයියලා කියන්නේ seniors ලබා දීපු ඔයාලට පුළුවන්කම තියෙනවා ඒවා මේකට upload කරලා ඒකට ගැලපෙන mind maps short note වගේ දේවල් යොදාගෙන ඔයාගේ study කරන ඒවා ඉතාමත් පහසුවෙන් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා යන එන ගමන් අහන්න podcast style එකේ ඔයාගේ notes වලට අදාළව පොඩි audio එකක් හදාගන්න. ඉතින් ওই විදිහ ගොඩක් දේවල් ඔයාලට පුළුවන් මේ notebook LM කියන site එක use කරලා කරගන්න. මෙතන තව දෙයක් කියන්න ඕනේ මේකේ මේ audio ඒ කියන්නේ podcast style එකට මම කියවනේ audio create කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට විතරක් limit එකක් තියෙනවා දවසට. ඉතින් ඊළඟ tool එක තමයි explain paper කියන මේ AI tool එක. ඉතින් මේ explain paper කියන AI tool එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා අපි හිතමු මොකක් හරි papers තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු science වගේ දෙයක් science maths වගේ ඒ අදාළ පැත්තෙන් කරනවා නම් ඔයාලට සමහර විට papers කියවන්න නැති වෙනම professorsලා publish කරපු. ඉතින් මේ papers වල ඔයා හිතමු කොටසක් තියෙනවා ඔයාලට තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ explainpaper.com කියන එකට ගිහිල්ලා ඒ අදාළ කොටස highlight කරලා ඒකට අදාළව සරල explanation එකක් ලබා ගන්න. ඒ වගේම ඒකට අදාළව තියෙන ප්‍රශ්න ඔයාලට පුළුවන් මේකට ඉදිරිපත් කරලා ඒකට උත්තරයක් ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක use කරන්න මේ explain paper කියන site එක. ඉතින් මම මේ වගේ link description එකේ දාලා තියෙනවා ඔයාලට පුළුවන් මේවට ගිහිල්ලා use කරන්න. ඉතින් ඊළඟ tool එක තමයි Wolfram Alpha කියන්නේ. ඉතින් Wolfram මොකක් හරි මෙන්න මේ site එක. ඉතින් Wolfram Alpha කියන site එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න එක ඔයාගේ කරන සබ්ජෙක්ට් එකට අනුව ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි අපි හිතමු සූත්‍රයක් තියෙනවා මොකක් හරි කැල්කියුලේෂන් එකක් තියෙනවා ෆෝමියුලා එකක් තියෙනවා ඔයාලට පුළුවන් මේකට ඉම්පෝට් කරලා ඒක සෝල්ව් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ලබා ගන්න. උදාහරණයක් විදිහට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකට ආවහම තියෙනවා එක කොටස් විදියට. ඉතින් ඔයාලට පුළුවන් ඒ අදාළ කොටසට ගිහිල්ලා ඔයාලට ගැලපෙන සෙක්ෂන් එක තෝරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රශ්නයකට ඉදිරිපත් කරලා ඉතාමත් පහසුවෙන් ඒකට ඒවා ඉක්වේෂන් එක ගන්න ඒක සෝල්ව් කරන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ලබා ගන්න. හරි, ඊට අමතරව ඔයාලට ස්ටඩි එක තවත් ඉක්මන් කරගන්න පුළුවන්. අපි කලින් කතා කරපු ChatGPT වගේ chatbot use කරලත් ඉතාමත් පහසුවෙන් ඔයාලට පුළුවන් මේ කරන වැඩ ටික ඉතාමත්මට කරගන්න. උදාහරණයක් විදිහට Google Gemini එකේ වෙනම තියෙන study guide learning හරි මොකක් හරි කියලා වෙන mode එකක්. ඉතින් මේ mode එක use කරලා ඔයාලට පුළුවන් ඔයාලට අදාළ topic එක ලබා දීලා ඒකට අවශ්‍ය notes වගේ දේවල් step by step guide එකක් වෙනම ලබා ගන්න. හරි, ඊළඟට අපි යමු presentation පැත්තට. ඉතින් presentation පැත්තට අදාළව මෙතනදී මම AI tools
කියන්නේ ප්‍රසන්ටේෂන් හදන්නම කියලා AI tool එකයි මම හොයාගත්තේ. මට හම්බුනේ එකයි. ඒ තමයි Gamma AI කියලා AI tool එකක්. ඉතින් මේක use කරලා නම් ඔයාලට පුළුවන් තම පාසුවෙන් prompt එකක් දීලා AI presentation එකක් හදාගන්න. ඉතින් උනාට මම 100% මේක recommend කරන්නේ නැහැ. ඒ කියන්නේ AI use කරලා ඔයාලට පුළුවන් normal template එක හදාගන්න. හදාගෙන ඔයාලට අවශ්‍ය කරුණු ඔයා වෙනම ඒකට apply කරන්න ඕන. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඒ සඳහා මේ Gamma AI කියන එක use කරන්න. මේගොල්ලෝ free plan එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක use කරලා ලේසියෙන් මේ වැඩේ කරගන්න. හරි ඊට අමතරව ප්‍රසන්ටේෂන් එකට අදාළව ඉමේජස් වීඩියෝස් වගේ දේවල් ඔයාලට පුළුවන් වෙනම AI use කරලා ක්‍රියේට් කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට ඉමේජ් ජෙනරේෂන් වලට ඔයාලට පුළුවන් Google Nano Banana තියෙනවා. ඒකට වගේම DaVinci AI කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ChatGPT එකෙන් ඔයාලට පුළුවන් ඉමේජ් ක්‍රියේෂන් කරන්න. ඔන්න ඔය tools use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා AI ඉමේජ් ජෙනරේෂන් කරන්න. ඉතින් මේ ගැන වෙනම වීඩියෝස් මගේ channel එකේ මේ වෙනකොටත් ඇති. ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒව බලන්න අවශ්‍ය නම්. ඊට අමතරව වීඩියෝ ක්‍රියේට් කරන්න ඔයාලට පුළුවන් OpenAI Sora use කරන්න. ඒ වගේම Google Veo කියලා තියෙන වෙනම එකක්. ඉතින් ওই විදිහේ tools use කරන්න. ඒ වගේම Runway කියලා Runway AI කියලා එකක් තියෙනවා. ওই විදිහේ tools ගොඩක් තියෙනවා AI වීඩියෝ සහ AI audio create කරන්න. ඉතින් ওই වගේ හරි ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් main section වලට අදාළව මම හොයාගත්තු AI tools ටික. ඉතින් මොනවා හරි මට මග ඇරුණා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. අනිත් ඒවාට දැනගන්න. මෙතනදී ආයි කියනවා මම මේ AI tools 100% විශ්වාස කරන්න එපා. අනිවාර්යෙන්ම මේවා හදනවා. අපි හිතමු AI prompt එකක් දීලා output එක අනිවාර්යෙන්ම කියවලා බලන්න හරි AI හරි උත්තරේද මේ AI එක ලබා දීලා තියෙන්නේ කියලා. හරි ඊළඟට අපි යමු note taking පැත්තට. ඉතින් note taking පැත්තට ආවම tools ගොඩාක් තියෙන note taking වලට. උදාහරණයක් විදිහට Notion තියෙනවා. ඊට පස්සේ Evernote කියලා තියෙන software එකක්. ඊට පස්සේ Obsidian කියලා තියෙන software එකක්. ඊට අමතරව Google Docs තියෙනවා. Word තියෙනවා. ඉතින් ඒව නම් AI tools නෙවෙයි. අර මේ මම කලින් කියපු Notion වල වෙනම තියෙන AI එකක්. ඉතින් ওই විදිහට note taking ගත්තාම ගොඩක් තියෙන note taking AI tools. ඉතින් ඔයාලට පුළුවන් ඒවා use කරන්න. ඒ වගේම හරි ඊළඟට කතා කරමු assignment ලියද්දී ඔයාලට අවශ්‍ය වෙන තවත් tools කිහිපයක්. ඒ තමයි Grammarly කියන tool එක. ඉතින් මේක highly recommend tool එකක්. ඔයාලට පුළුවන් ඔයාගේ grammar අවුල් තියෙනවා මේකෙන් automatically grammar අවුල් ටික හදන්න. ඉතින් ඊළඟට තියෙන Quillbot කියන්නේ. ඉතින් Quillbot කියන එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ මොකක් හරි තියෙන document එක AI create කරාද නැද්ද කියලා හොයාගන්න. ඉතින් මේකටත් වෙනම වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න වැඩි දුර exploration සඳහා. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මම හොයාගත්තු AI tools ටික. ඉතින් මේවට වඩා හොඳ ඒවා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මොනවා හරි අඩුපාඩු වුණා නම් මම ඉතින් ඒවත් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඉතින් මේ විදිහේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහලා තවත් මේ විදිහේ වීඩියෝස් බලන්න. මම මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙන. එහෙනම් ඉතින් මේ විදිහේ තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු.